රේණුක බ්‍රෑන්ඩින් ඔය කියන තරම්ම වැදගත්ත. ඇත්තටම බ්‍රෑන්ඩින් වල ඉම්පැක්ට් එක මොන වගේද? හරි. imagine this. ඉරිදා උදේ යනවා ඔයා කොෆි ෂොප් එකකට. හොට් මොහොට් කොෆි එකක් ඕඩර් කරලා ඔයා ඉඳගෙන ඉන්නකොට ඔයාගේ එහා පැත්තෙන් ඇවිත් වාඩි වෙනවා කොල්ලෙක්. කොෆි එකකුත් ඕඩර් කරපු මෙයා ටික වෙලාවකින් එයාගේ බෑක්පැක් එක ඕපන් කරලා ගන්නවා MacBook එකක්. ඒක දැකපු ඔයාට මේ කොල්ලා ගැන මොකක්ද හිතුනේ? මූ හෙන ක්‍රියේටිව් ඩයල්ලයක් වෙන්න ඕනි. ෂුවර් එකටම හොන්ට වන සීන් එක ඉන්නේ. ලොවෙත් මූ සල්ලිකාරෙක් වෙන්න ඇති. තව විනාඩි 10කට පස්සේ මේ වගේම තවත් කොල්ලෙක් ඇවිත් ඔයාගේ අනිත් පැත්තෙන් වාඩි වෙනවා. මෙයාත් කොෆි එකක් ඕඩර් කරලා එයාගේ බෑක්පැක් එකෙන් ලැප්ටොප් එකක් එළියට ගන්නවා. හැබැයි මේක ඩෙල් ලැප්ටොප් එකක්. දැන් ඔයා මොකක්ද මේ කොල්ලා ගැන හිතන්නේ? මූ නම් කොහේ හරි ඔෆිස් එකක වැඩ කරන කොල්ලෙක්. මූ ඉරිදා දවසෙත් වැඩනේ. ලොවෙත් එක්සෙල් ෂීට් එකක් ෆිල් කරනවා ඇති. දැක්කනේ. අන්න ඒක තමයි බ්‍රෑන්ඩින් වල තියෙන පවර් එක කියන්නේ. බ්‍රෑන්ඩින් වලට පුළුවන් මිනිස්සු ඔයා දිහා දකින්න විදිය, මිනිස්සු ඔයා ජජ් කරන විදිය සම්පූර්ණයෙන් වෙනස් කරන්න. ඒ වගේම තව දෙයක්. මේ වීඩියෝ එකේ කොෆි ෂොප් එක කියලා කියද්දී ඔයාගේ ඔළුවේ මැවුනේ නිකන් තැඹිලි පාට ලෝගෝ එකක් තියෙන බ්‍රෑන්ඩ් එකක් නම් that is also the power of branding.